මේක අපි ගාවට ආපු Samsung QLED වර්ගයේ ටීවී එකක්. මේකේ වෙලා තියෙන්නේ මේක කස්ටමර් එයාලගේ ප්‍රදේශයේ ළඟ තැනකට හදන්න දීලා. ඉතින් එතනදී ලෙඩේ හරියටම අඳුර ගන්න නැතුව මේකේ පවර් සප්ලයි එකේ මේකේ මුලින්ම තිබිලා තියෙන පවර් සප්ලයි එකේ කොම්පොනන්ට් වගේක් ඩැමේජ් වෙලා. ඉතින් ඒ ටික එයා රිප්ලේස් නොකර පවර් සප්ලයි එකේ යටින් පාර්ට් ටිකක් ඩැමේජ් කරලා පිටින් ඉන්වර්ටර් කාඩ් එකක් රිප්ලේස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් කස්ටමර් අපිට කම්ප්ලේන්ට් කරේ සමහර තැන් වලින් එළිය හරියට එන්නේ නැහැ. තිබුණට වඩා ක්වොලිටි එක මදි. ඒ වගේ ප්‍රශ්න අපිට කිහිපයක් ඉදිරි කියලා බැලුවලා හිටියා කිව්වා දවස් කිහිපයක්. ඊට පස්සේ ආපහු මේක ඔන්ලයින් නැති තත්ත්වෙටම ආවයි කියලා තමයි කස්ටමර් කතා කරලා කිව්වේ. ඊට පස්සේ අපිට ගෙනල්ලා පෙන්නුවේ කස්ටමර් ගෙනහලා පෙන්වද්දී අපි ටීවී එක ගාලා බලද්දී මෙන්න මේ වගේ පිටින් මේක වයර් හදලා පිටින් මෙයා මේකට මේ බෑක්ලයිට් පැත්ත පිච්චිලා නිසා ඉන්වර්ටර් කාඩ් එකක් දාලා තමයි හදලා තිබුණේ. ඉතින් අපි මේක ඔරිජිනල් විදිහටම හැදුවා. මේකේ ඔරිජිනල් පවර් බෝඩ් එකක් අපි රිප්ලේස් කරලා මේ පවර් බෝඩ් එක අපිට හදා ගන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා තිබුණා. මොකද මේකේ සමහර කොම්පොනන්ට් නැහැ සහ යටින් ගොඩක් පාත් ඩැමේජ් කරලා තමයි ඒක හදලා තිබුණේ. ඒ නිසා අපි අලුතෙන් පවර් බෝඩ් එකක් දාලා ඔරිජිනල්ම බෑක්ලයිට් සෙට් එකත් රිප්ලේස් කරලා තමයි මේක රිපෙයාර් කරලා දුන්නේ. ඉතින් මේ වගේ ඔයාලගෙත් තියෙනවා නම් අපිට කතා කරලා කියන්න. හදන්න පුළුවන් අපිට ඕනම දෙයක්. ඔයාලා ඉස්සරහම තමයි හදලා දෙන්නේ. තියලන්න අවශ්‍ය වෙන්නේ නැහැ.